itu ඊට පාර්ට් එක තමයි කරන්න පටන් ගන්නෙ. හරි. එතකොට මේක මම හිතනවා පැහැදිලිව පේනවා ඉතින් ඔබ කියන්නේ each parameters. Each parameters. each parameters ගත්තාම මේක mainly අපි පාවිච්චි කරනවා coordinates. ඒ කියන්නේ coordinate frames එක එක ඒ කියන්නේ robot arm එකක් ගත්තාම මේකේ තැනින් තැන robot arm එකට අදාළ coordinate frames හලකලා පොඩි වැඩක් කරන්න යන්නේ. ඇත්තටම homogeneous transformation matrix එකක් අපි නිර්මාණය කරන්න යන්නේ. උතර මේකේ mainly තියෙනවා කෝණ ටිකක් වැදගත් වෙන. වැදගත් වෙන කෝණ ටිකක් තියෙනවා. ඒ වගේම distance ටිකක් තියෙනවා. mainly ඒ ටික ගැන කතා කරන්න ඕනේ. එකක් තමයි a කියලා value එකක් තියෙනවා මේකේ. ඊට පස්සේ alpha කියලා value එකක් තියෙනවා. ඊට පස්සේ b කියලා කියලා value එකක් තියෙනවා. ඒ වගේම theta කියලා consider කරනවා value එක හතක් තියෙනවා. ඒතර a කියන්නේ මෙන්න මේ distance from zi vi up to vi plus 1. Again vi ගේ ඊළඟ step එක along x axis. මේ වෙනවද axis? along x axis. X axis එක true. X axis එක true. z. ඒ කියන්නේ x axis එක දිගේ z කණ්ඩායම් වල වෙනස් වීම කියලා කිව්වේ. ඊට පස්සේ alpha කියන්නේ angle from zi up to zi plus 1 along then make that around නැත්නම් about x axis. x axis එක වටා z axis එක කියන්නේ පළවෙනි ඊළඟ රොබට් ආර්ම් එකක් තියෙනවා. ඒකේ පටන් ගැනීම සහ අපි ඊළඟ ජොයින්ට් දෙකක් අතර මුලින් තියෙන ජොයින්ට් එක සහ ඊළඟට තියෙන ජොයින්ට් එක තමයි කම්පෙයාර් කරන්නේ. මුලින් තියෙන ජොයින්ට් එක සමග සසදනවා ඊළඟ ජොයින්ට් එක x අක්ෂය ඔස්සේ කොච්චර කැරකිලා තියෙනවද? රෝල් අපි කියන්නේ රෝල් කියන්නේ අනේ රෝල් එක කන්සිඩර් කරන්නේ. දෙකේ තියෙන්නේ පළවෙනි ජොයින්ට් එකේ z axis එක කොච්චර දුර ගැන තියෙන දෙවෙනි ජොයින්ට් එකේ z axis එකේ x අක්ෂය ඔස්සේ හරි. ඊට පස්සේ කියන්නේ distance from x දැන් x අනුව සලකනවා. xi නැත්නම් මෙහෙම ලියයි. xi minus 1 to xi. ඒ කියන්නේ xi to xi plus 1 ම තමයි ඔය ලිවට කියලා දෙන්නේ. දැන් z axis. ඒ කියන්නේ දැන් z axis එක ඔස්සේ සලකන්න ඕන. හරිද? එළවලු z axis. z axis කියන්නේ මෙතන අනිවාර්යයෙන්ම ci. ඒ කලින් කෙනාගේ axis එක ඔස්සේ තමයි සලකන්නේ. හරිද? හරි මෙතනත් එහෙමයි. xi axis. හරිද? කියන්නේ දෙවෙනි කෙනාගේ axis එක අනුව නෙමෙයි හිතන්නේ. ඒක පටල ගන්න එපා. ඊට පස්සේ angle theta කියන්නේ from x I minus 1 up to xi about again what are the about vi axis ci axis මම හිතනවා එහෙම නෙවෙයි ci axis. ඔන්න ඔය මෙතඩ් එක තමයි ෆලෝ කරන්න ඕනේ. ඔය හතර පුළුවන් වෙන්න ඕනේ මේක පාවිච්චි කරලා මෙන්න මේ ඩිස්ටන්ස් සහ මෙන්න මේ කියන කෝණ පාවිච්චි කරලා තමයි අපි dh table එක හදන්නේ. dh parameters යටතේ මේ හතර තමයි ගන්න. හරි මම උදාහරණයක් ගන්නම්. උදාහරණයක් ගිහිල්ලා dh parameters part එක ඉවර කරනවා. අනිත් උදාහරණ first example. පළවෙනි උදාහරණය මෙහෙමයි කරන්නේ. මම කියනවා මේකේ බේස් එකට සාන් කරපු රොබෝ ආර්ම් එක. බේස් එකක් තියෙනවා. ඒකට ට්විස්ට් ඇන්ගල් එකක්. නැත්නම් එච්චර ඕනේ නැහැ. මුලින්ම ට්විස්ට් නෙමෙයි මෙතන නිකන් රිවෝල්ව් ඇන්ගල් එක. කියන්නේ රොටරි ඇන්ගල් එකක් තියෙනවා. අන්නේ ඇන්ගල් එකට රොබට් ආර්ම් එකක් ෆික්ස් වෙනවා මෙන්න මේ විදිහට. දැන් ඔන්න මේ විදිහට ෆික්ස් වෙලා තියෙනවා. ඔන්න රොබට් ආර්ම් එක ෆික්ස් වෙනවා. හරිද? ඊට පස්සේ මේ තියෙන ප්‍රිස්මැටික් ජොයින්ට් එකක්. ඒ කියන්නේ මෙයා හරහා යන්න පුළුවන් රොඩ් එකට. ඒ කියන්නේ ප්‍රිස්මැටික් ජොයින්ට් එකක්. එයා හරහාද මෙයාට ඉස්සරහට පස්සට යන්න පුළුවන්. ඒ කියන්නේ නිකන් අර සිලින්ඩරයක් වගේ. ඩිමැටික් සිලින්ඩර්ස් තිබ්බේ. ඒ වගේ ඉස්සරහට පස්සට යන්න පුළුවන් අන්න ඒවා.
හරි ඊට පස්සේ විනාඩි ඉස්සරහට පස්සට මේක නේද තියෙන්නේ ප්‍රිස්මැටික් ජොයින්ට් කියන්නේ ඒවනේ මේ කෙරවලේ තියෙනවා එන්ඩ් ඉෆෙක්ට් එක එන්ඩ් ඉෆෙක්ට් එක හරි කොහොම ඔය වගේ සමහරවල මේ එක්සැම්පල් එක මුලින්ම ගමු හරිද first example should be more simpler ඊට පස්සේ දැන් කොහොමද ලින්ක් කරන්නේ දැන් හිතන්න මෙහෙම හැම ජොයින්ට් එකක්ම කන්සිඩර් කරනවා ට්විස්ට් එන්ඩ් ඉෆෙක්ට් එකත් එක්ක හරිද හැබැයි තියරියක් තියෙනවා ඊට වගේ x axis parallel වෙන්න ඕනේ parallel වෙන්න ඕනේ parallel කියන්නේ එකම දිශාවට වෙන්න ඕනේ ඒ කියන්නේ x axis ඔක්කොගෙම එකම දිශාව සමාන්තර වෙන්නත් ඕනේ එකම දිශාවට තියෙන්නත් ඕනේ මම හැබැයි තියරි එකක් තියෙනවා z axis තියෙන්න ඕනේ 2 මේ වගේ revolve joint වල නම් joint එකේ ඉවර කරනවා ඒ කියන්නේ joint එක ඔස්සේ මේ කරගෙන අක්ෂය ඔස්සේ ඒ කියන්නේ මෙන්න මෙයා කරගෙන මෙයාගේ මෙන්න මේ බෝඩ් එකකින් ඇතුළට මම ඇඟිල්ල දික් කරන දෙන්නත් ඒ කියන්නේ මෙහෙම ඇතුළට තියෙන අක්ෂයක් කියන්නේ මේ අක්ෂය නම් තියෙන්නේ මේක වටේට තමයි මෙහෙම කරගෙන්නේ එහා පැත්තේ මෙහෙම මේ පැත්තෙන් ගත්තාම මෙන්න මෙහෙම කරගෙන. හරිද? එතකොට මෙන්න මේ අක්ෂය තලයෙන් ඉවතර වෙන විදිහට තමයි z axis එක සලකන්නේ. මට දැන් අදලා පෙන්නන්න බෑනේ හරියට. මම හිතා මෙහෙම කරන්න. හරි z axis එක මෙතන එනවා විදියට. කියලා හිතන්නම්. හරි මේ තියෙන්නේ b axis. දැන් මේක දිගට තියෙන පැත්තට මේ තියෙන 10 පැත්ත. 10 පැත්ත තලයෙන් ඉවතර. හරි ඊට පස්සේ දැන් මේකේ ඊළඟ දේ තමයි දැන් මෙයාට ප්‍රිස්මැටික් ජොයින්ට් එකට අදාළව සැලකුවොත් දැන් මෙතනින් කියලා ගන්න ප්‍රිස්මැටික් ජොයින්ට් එක තියෙන්නේ. හරි නේද මේ වගේ තැනකදී ප්‍රිස්මැටික් ජොයින්ට් එක මෙතනින් තමයි පටන් ගන්න. ඒ කියන්නේ මුල පොයින්ට් එකකින්ම තමයි පටන් ගන්න. ඒ මොකද මෙතන ඉඳලාම මෙයා ඉස්සරහට යන්නේ මේ ඉන්ද්‍රිය මේ මැද තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි අපි ඩිස්ටන්ස් එක ගන්න මේ ජොයින්ට් එකේ ඉඳලා ඊළඟ ජොයින්ට් එකට මෙතෙන්ට ගද්දි මෙතන කියලා ගත්තොත් මේ බේස් එක සමානයි කියලා ගත්තා. ඒක ඔය වගේ තැනක. ප්‍රිස්මැටික් ජොයින්ට් එකේ මටන් ගමත් මෙතනින්මයි තියෙන්නේ. කියන්නේ මෙතනින්ම තමයි තියෙන්නේ. මෙතනමයි තියෙන්නේ. මුතුන් මැද හරියන්නේ නැහැ මොකද රොඩ් එක දිග වෙනස් වෙනවා. එහෙනම් මෙතනින්ම තමයි දෙවෙනි කෙනා සාකන්නේ. හැබැයි එයාගේ තියරියක් තියෙනවා z axis එක තියෙන්න ඕනේ ප්‍රිස්මැටික් ජොයින්ට් එක ඔස්සේ කියලා. ඔස්සේ කියලා. ප්‍රිස්මැටික් ජොයින්ට් එක ඔස්සේ තියෙන්න ඕනේ කියලා තියරියක් තියෙනවා. හරිද? මොකද මෙයා වැඩ කරන්නේ මේ අක්ෂය දිගේ. මේ අක්ෂය තමයි දිග ගෙන්න ඕනේ. දිග වැඩි කරලා. එතකොට ඒ අක්ෂය දිගේ තියෙන්න ඕනේ එයාගේ z axis එක. හැබැයි මේ රොටරි ජොයින්ට් වල දන්නවා මෙහෙම මම ත්‍රිමාණ වැන්දෝ ඉන්න තියෙන එක මේක වටේට මෙහෙම මේක සම්බන්ධ වෙලා තියෙන තව අක්ෂයකට මෙහෙම මේ තියෙන මැද අක්ෂය මේකට කවල් කරලා තියෙන්නේ මෙයා මේ ආර්ම එක කොහොමම කැරගෙනවා ත්‍රිමාණ වැන්දොත් මේක මෙහෙම මෙන්න මේ තියෙන b axis එක රොටරි ජොයින්ට් එක මේ අතුරු ඉන්නේ කරා ඔන්න ඔය කතාවක් කීවලද ඔන්න ඔය වැඩි කරගන්න පුළුවන් බලන්න දැන් ඔළුවෙන් හිතන්න ඕනේ කොහොමද x axis ටික තියෙන්නේ x axis ඔක්කොම සමාන්තර එකම දිශාවට වෙන්න ඕන හරිද කොහොමද ඒක කරන්නේ දැන් හිතන්න මෙහෙම විනාඩි දකුණක් නීතිය දානවා අපි සුරත් නීතියක් කියනවා මොකද කොහොම අල්ලපුවාම මහවට ගිහලා මේ x axis දන් දිශාවට දාලා කරගෙන පැත්තේ පළවෙනිට හම්බ වෙනවා ඉතින් දාලා දිශාව ඉතින් ලක්ෂි දන් දිශාව හරි එහෙනම් අනිවාර්යෙන් දැන් මෙයා මේ තලයෙන් එළියට ආපු කෙනෙක් නම් අක්ෂර දෙක තියෙන්න ඕනේ මෙයාට ලම්බකව මෙයාගේ x මෙයාගේ ලම්බකම තමයි තියෙන්න ඕනේ අක්ෂර දෙකම. ඒ කියන්නේ x සහ y. කොහොමද තියෙන්න ඕනේ? මෙයාගේ මම ගන්නවා මෙයාගේ දැන් මෙයාගේ විතර එන්ඩ් ඉෆෙක්ට් එකකට දාලා සලකන්න වෙනවනේ. එන්ඩ් ඉෆෙක්ට් එකත් සලකන්න. අතන මෙයා මේ දික්කේදී එන්ඩ් ඉෆෙක්ට් එකත් ඉස්සරහට යනවා. ඒකවල මෙහාට තමයි මෙහාට දාලා මේ වෙට් එක තියෙන්නේ. ඉෆෙක්ට්. දැන් මෙතන ජොයින්ට් එක නම් කරොත් එහෙම මෙයා මෙතන ජොයින්ට් එක මුලින්ම මේ ජොයින්ට් එක ජොයින්ට් 1 joint 1 කියලා මම නම් කරන්නේ. හරිද? 1. එතකොට මේ මුළු joint 1. ඊට පස්සේ මෙතන තියෙන prismatic joint එක ඒකත් මේ පැත්තෙන් දිවන්න ඕන. bearing 1. මේ end effect එක සලකන්න ඕනේ. මෙතන end effect. end effect. හරිද? හරි. එතකොට x axis ටික සමාන්තර වෙන්නත් ඕනේ. දැන් කොහොමද කරන්නේ? දැන් මොනවාගේ උඩින් මෙහෙම ගත්තා මේ තිරස්ත තලයෙන් ඇතුළට තියෙන තලයෙන් එළියට ආපු ගන්න. එහෙනම් මේ තලයේ මත මට ඇන්දේගේ x සහ y. හරිද? x සහ y ඇන්දේයි. හොඳම දේ තමයි දැන් මෙයාගේ z තියෙනවා මෙහාට. මෙයාගේ ලම්බක වෙනවා. දැන් මම හිතනවා මෙන්න මෙහාට තියෙනවා මුගේ x. දැන් මේ x බිඳුව ජොයින්ට් එක මේ දෙන z බිඳුව. මේ දෙන z1 මොකද 1 කියන ජොයින්ට් එකේ. මේ දෙන end effect එකට දාලා ඉන්න මම මේක 2 කියලා දානවා. හරිද? හරි එතකොට ඉතන ගත්තාම මේ ඔක්කොගේම x axis සමාන වෙන්න ඕනේ හින්දා මෙයාගේ x axis එක මම මෙහාට දානවා. ඊට පස්සේ මෙයා මේ prismatic joint එක. prismatic joint එකේ
x axis එකේ ඒ දිශාවටම තියෙනවා. මේ x0 මේ x1. මේ ඔළුවේ හිතන්න ඕන වෙයි. හරි. ඊට පස්සේ මෙයාගේ x axis එක මේ පැත්තට තියෙනවා කියලා දන්නවා. x2 හරිද? x2 හරි. ඒ පැත්තට මට දාන්න පුළුවන්. ඒකයි මම හිතන්නේ දැන්. ඊට පස්සේ y axis එකට තාම දැන් මේ x axis එකේ තියෙන තලයෙන් ඉවතන. එනම් මේ පැත්තට තියෙනවා. මේ කියන්නේ මෙන්න මෙහෙම. මේ පළවෙනි කෙනාගේ x axis එක මම දානවා මේ පැත්තට. ඒ කියන්නේ මෙයා z තියෙන ත්‍රිමාන විතර තලයෙන් ඉවතට. ඒ කියන්නේ බෝඩ් එකේ හරියටම කෙලින් එළියට දාන්න ඕන. ඊට පස්සේ මෙයාගේ මම අදින් බැරින්නේ ඇඟිල්ල එක දාලා තියෙනවා. මෙයාගේ තියෙන්නේ උඩට. මෙන්න මේ දිශාවට. මෙයාගේ මම y axis එක දානවා මේ පැත්තට. වහිනවා. පැහැදිලි විතර නෙවෙයි. මේ මුගින්ම දාන්න බෑ. මොකද x axis එක සමාන්තරව මේ එකම දිශාවට තියෙන්න ඕන. මේ පැත්තට මෙයාගේ පැත්තටම x1 කියන එකත් x0 ගේ පැත්තටම එකම දිශාවෙන් සහ එකම පැරලල් තියෙන්න ඕන. මෙයාගේ z අනිවාර්යෙන් y අනිවාර්යෙන් දාන්න තලයේ ලම්බකව එළියට එන විදියට. ඉහත් y1. ඒකනේ පටල ගන්න එපා මේ z නෝට් කියන එක නාගට පැරලල් විදියට තමයි y1 දාලා තියෙන්නේ. හරිද? නැත්තම් මේක කරන්න බැරි පැරාමීටර්ස් ටේබල් එකේ. ඉතින් මේක මෙතන ප්‍රිස්මැටික් ජොයින්ට් එකටම එයා වැඩ කරද්දී ඒ සහ සමානව තමයි මෙයාගේ අක්ෂ වෙනස් වෙන ත්‍රිමාන ස්පේස් එකේ කිසිම ගැටලුවක් නැහැ. මේ විදිහටම මෙයා මේ අක්ෂ ගම් කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන ගත්තොත් පළවෙනි ඉවත දෙන්නේ y2 කියන කෙනා y1 විදියට. y1 out විදියට. හරි. දැන් ඩිස්ටන්ස් දැනගන්න ඕන මෙතන නම් පළවෙනි රොටරි ජොයින්ට් එකයි ඊට පස්සේ මෙතන තියෙන ප්‍රිස්මැටික් ජොයින්ට් එකයි එකම ලක්ෂයෙන් තමයි ආරම්භ වෙන්නේ. එතන දුරක් හිතන්න ඕනේ. මෙතන හිතන්න ඕන දුරක්. මොකද මේ දෙවෙනියට තියෙන ට්විස්ටිං මොකද දෙවෙනියට තියෙන ප්‍රිස්මැටික් ජොයින්ට් එක. මේ දිග යන ජොයින්ට් එක සහ එන්ඩ් ඉෆෙක්ට් එක තියෙනවා යම් කිසි දුරකින්. මම ඒක ගන්නවා මෙන්න මෙතන ඉඳලා මෙතන ප්‍රිස්මැටික් ජොයින්ට් එකට තියෙන දුර d මම ගන්නවා d2 කියලා. d2 කියලා. ඒක ෆික්ස් ද වෙනස් වෙනවා. ඒක වෙනස් වෙනවා. මොකද මේ ප්‍රිස්මැටික් ජොයින්ට් එක කොහොම ඒ කියන්නේ එක්ස්ටෙන්ඩ් කරද්දි මේ අක්ෂයේ දිග වෙනේදී මෙන්න මේ දාන්න දිග කරද්දි එන්ඩ් ඉෆෙක්ට් එක තව ඈතට යනවා. ඈතට යනවා. එහෙනම් d2 කියන එක වෙනස් වෙන එක. දැන් පැරාමීටර් ටේබල් එකේ මෙන්න මේ විදිහට. I can plot the table. මේ කොලම් හතරක් තියෙනවා. there are 4 columns. හරි. ඔන්න ඔය වගේ ටේබල් එකක් තමයි DH ටේබල් එක ගත්තාම මේක තියෙනවා. එතන පහක් තියෙනවා මේ. මෙහාට ගන්නකො. මේ තියෙන link. link එක ගැන මේ තියෙන A alpha මේ තියෙන D මේ තියෙන theta. theta. හරි. හරි. එතකොට මෙතන බිංදුවේ ඉඳලා 1 දක්වා 1 සිට 2 දක්වා කියලා හිතමු. මෙතන අපේ හිත තමයි තියෙන්නේ. ඒක කියන්නේ end effect එක. එතකොට මේක ගත්තාම දැන් A කියන්නේ A කිව්වේ මොකක්ද? ඔළුවෙන් හිතන්න මතක් කරන්න A කිව්වේ Z ගේ වෙනස් වීම x අක්ෂය පළවෙනි කෙනාගේ x අක්ෂය ඔස්සේ. දැන් බලන්න මෙතන ආරම්භක කරන බිංදුවේ. ඒ කියන්නේ මුලුත් එතනින්ම පටන් ගන්න ඌත් එතනින්ම කියන්නේ අර පළවෙනි රොටරි ජොයින්ට් එකට අදාළව එයාගේ කෝඩිනේට් ෆ්‍රේම් එක පටන් ගන්න මූල ලක්ෂයෙන්මයි දෙවෙනි තියෙන රොටරි මේ ප්‍රිස්මැටික් ජොයින්ට් එකේ කෝඩිනේට් ෆ්‍රේම් එක පටන් ගන්න. එයාගේ මූල ලක්ෂය. ඉතින් එතනකට ඩිස්ටන්ස් එකක් මොකේනවත් නැහැ. බිංදුව. අල්ෆා කියන්නේ කවුද? අල්ෆා කියන්නේ z ගේ z කියන්නේ z axis එක පළවෙනි z axis එක එක්ක දෙවෙනි z axis එක. කියන්නේ ඊළඟට තියෙන පළවෙනි රොටරි ජොයින්ට් එකේ ඉඳලා දෙවෙනිට තියෙන ප්‍රිස්මැටික් ජොයින්ට් එකේ z axis එක. කියන්නේ පළවෙනි රොටරි ජොයින්ට් එක පළවෙනිට හම්බ වෙන රොටරි ජොයින්ට් එකේ z axis එක එක්ක දෙවෙනියට තියෙන මේ ප්‍රිස්මැටික් ජොයින්ට් එකේ z axis එක x අක්ෂය වටා කොච්චර කරකිලා තියෙනවද කියන්නේ. හරි බලමු. දැන් මේක ගත්තාම අපි ඉතින් z axis එක මේ z axis එක කලින් එන්නේ තියෙන්නේ. හරිද එන්නේ. x axis එක මේ පැත්තට තියෙන්නේ. දැන් බලන්න කරකිලා තියෙන ප්‍රමාණය. අංශ 90ක් කරකිලා තියෙන අර පැත්තට. හැබැයි ඒක හිතන්නේ මොන පැත්තටද කරකිලා කියලා x අක්ෂය දිශාවට මහපටය කියලා දැම්ම මෙහෙම අල්ලගත්තා. කරකිලා තියෙන ඉදිරි දිශාවට. කියන්නේ මෙතන තිබ්බ z නෝට් එක මෙතන z1 එකට කරකිලා අංශ 90කින් කරකිලා තියෙන්නේ. දැන් මේක තේරෙන්නේ නැහැ හරියට ඔළුවේ නිකුයි නැත්තම් ඈ. කවුරු කියනවත් තේරෙන්නේ නැහැ. පොඩක් පැහැදිලිව හිතන්න. ඉතින් මේ z නෝට් කියලා තියෙන ඩිරෙක්ෂන් එකට කියන්නේ මේක තලයෙන් එළියටම එළියටම තියෙන්නේ. හරියටම තලයෙන් එළියට තියෙන්නේ. දැන් මෙතන තියෙන්නේ අදිල බැරි එළියට බෝඩ් එකේ එළියට තියෙන ලම්බකෝ.
Z axis එක තියෙන බෝඩ් එක ඔස්සේ මෙන්න මේ තියෙන prismatic joint එක දිගේ. එතකොට මෙන්න මේ Z එක බලන්න තලයෙන් එළියට ආපුවම එළියට ආපුද අර පැත්තට අංශ ගණුවකින් හැරෙලා. අපි හිතන්නේ x naught එකත් එක්ක x naught එක දිහාට දාන මේ අපි දකුණු අතේ බෆ් එකක දුන්නා අල්ලපුවම කරගෙන ඕන අර පැත්තට දාන වෙන්න. මේ පැත්තට කරනකොට වෙන්නේ. හැබැයි මේ පැත්තට තමයි කරගෙන තියෙන්නේ. x naught එක අර පැත්තට නම් දර අනුව. අල්ප කියන්නේ පොසිටිව් 90 ඩිග්‍රී. පැහැදිලිද? ඊට පස්සේ D කියන්නේ x axis එක ආදාරව. Z අක්ෂය ඔස්සේ x කොච්චර දුර ගිහිල්ලා? Z අක්ෂය ඔස්සේ x කොච්චර දුර ගිහිල්ලාද? හරි x කො මෙන්න x නෝට් එක මෙන්න x නෝට්. දැන් මේ වින්ගෝස වන්නද මම කතා කරන්නේ. ඉතින් x නෝට් එක මේ x නෝට් එක. එතනමයි තියෙන්නේ. එකම ලක්ෂ්‍ය මූල ලක්ෂ්‍ය නම් බිඳුව. දෙකම එකම පොයින්ට් එකේ තියෙන්නේ. හරි ඊට පස්සේ ඇන්ගල් එක. දැන් හිතනවා මේ x නෝට් එක සහ x1 එක කොච්චර x නෝට් එකේ ඉඳලා x1 කොච්චර කැරකිලාද කවුරුවට අද මෙන්න මේ z නෝට් එක වටා z නෝට් එක අර දැන් ඩෙෆිනිෂන් මතක නැත්නම් ගිහිල්ලා බලලා එන්න නැත්නම් තේරෙන්නේ නැති ඩෙෆිනිෂන් මතක නැත්නම් එතකොට මෙන්න බලන්න මේ එකම දිශාවට තියෙන දෙකම එකම දිශාවට තියෙන ඒ කියන්නේ කැරකිලා නැහැ හරිද z කැරකිලා නැහැ එහෙනම් අනේ කැරකෙන්න පුළුවන් කැරකිලා නැති වුණාට මම ඇදලා තියෙන එක කැරකෙන්න පුළුවන්ද කියලා හිතන්න. දැන් කැරකිලා නැහැ පේන විදියට. හැබැයි කැරකෙන්න පුළුවන්. ඉතින් බලන්න මේක ගොනික් වගේ දුන්නා තේරෙන්නේ නැති වෙයි ඈ. මේක මේ තියෙන prismatic joint එකේ දැන් prismatic joint එක කලින් තියෙන මේ rotary joint එකේ ගියා මෙන්න මේක කරවන්න පුළුවන් කරලා තියෙන්නේ. මේ රොබර්ට් ආම් එක. හරි එතකොට මේක දැන් හොයන්න θීටා. දැන් බලන්න මේක හරි එතකොට මේකේ මෙන්න මේ prismatic joint එක තියෙනවා ඒක big end විතරයි පුළුවන් හැබැයි මුට පුළුවන් මේ පළවෙනිට තියෙන rotary joint එක කරකවන්න කියලා මේ එතකොට θ වෙනස් වෙනවා නේද දැන් අපි මේකේ θ මේ එකම අක්ෂය වගේ වෙනකොට x axis එක වෙනස් වෙනවා z axis එකට වඩා කරගෙන ගන්න මේ පළවෙනි කෙනා z axis එක වටා ඒ කියන්නේ පළවෙනිට තියෙන rotary joint එකේ joint එකේ z dot වටා කරගෙනවා ඒක අපිට අපිට කියන්න බෑ ඒක ගැන ඒක අපි මේකට දාන්න බෑ මොකද දන්නේ නැති variable value එකක්. ඒ කියන්නේ ඉතින් මේ t නම් දාන t එකක්. ඒ කියන්නේ fixed value එකක් දන්නේ නැහැ. ඒක වෙනස් වෙනවා. හරිද? ඒක වෙනස් වෙනවා. ඊට පස්සේ එක සහ දෙකට අදාළව. දැන් එක කියන්නේ කවුද? එක කියන්නේ prismatic joint එක. end effect එක තමයි දෙක. ඒ කියන්නේ කවුද? ඒ කියන්නේ අය තරවාගෙමයි x axis එක දිගේ දිග පළවෙනි කෙනාගේ x axis එක දිගේ දෙවෙනි කෙනාගේ z axis එක. වෙනස් වෙනවා කියන දුර. ඒ වගේම පළවෙනි කෙනාගේ x axis එක දිගේ පළවෙනි කෙනාගේ මෙන්න x axis එක මෙන්න මෙයාගේ x axis එක මෙයාගේ x axis එක දිගේ z පළවෙනි කෙනා b z දෙවෙනි කෙනා b මේ අහන්නේ දිග කියද්දි මෙතන අහන්නේ මෙන්න මේ දිගට නෙමෙයි x axis එක ඔස්සේ වෙනස් වෙලා තියෙන ප්‍රමාණය x axis එක ඔස්සේ කියන්නේ පළවෙනි කෙනාගේ z එකේ z axis එකයි දෙවෙනි කෙනාගේ z axis එකයි මෙහෙම තියෙනවනම් නිකන් මේ දෙක අතර දුර නෙමෙයි. මේක x axis එක ඔස්සේ මෙහෙම x axis එක තියෙනවා එතකොට තියෙන දුර. මේ බලන්න. මේකේ z1b. මේකේ z2b. හරිද? z2 මෙතනින් පටන් ගන්න දෙන්නේ මොකද මෙතනින් පටන් ගන්න. හැබැයි මෙයාගේ x1b මොකද ලම්බකෝදී. ලම්බකෝ මේක ඉරක් දෙමුවොත් මේක හරියටම x මේ අක්ෂය දිගේ මුල් මේ කැලින්ම මෙහෙම තියෙන්නේ. කියන්නේ x විරුද්ධ x1 ගේ අක්ෂයෙන් කෝඩිනේට් එක උත්තර මෙතන බිඳුව. x axis එක ඔස්සේ දිග වෙනස් වෙලා නැහැ. පේනවනේ මේ මෙතන ඉඳලා මෙතන දිගක් තිබ්බට x axis එක ඔස්සේ මේක දිගේ බලුවොත් එම් බිඳුව. උඩට තේරෙන්න කරන්න බෑ මොකක් බිඳුව. අල්ෆා ගන්න. අල්ෆා කියන්නේ z2 මෙන්න මේ z2 z1 ගේ ඉඳලා x1 හරහා කැරකිලා දෙන ප්‍රමාණය x1 ඔස්සේ කැරකිලා දෙන ප්‍රමාණය පටල ගන්න එපා x1 ඔස්සේ කැරකිලා දෙන ප්‍රමාණය x1 ඔස්සේ කැරකිලා දෙන ප්‍රමාණය x1 bx1 bz2 bz1 එකම දිශාවට තියෙන කැරකිලා නැහැ බිඳුවයි කොහාටවත් කැරකිලා නැහැ බිඳුව හරිද ඊට පස්සේ d කියන්නේ x axis වල දුර වෙනස් වීම z axis බිඳුව පළවෙනි කෙනාගේ z axis ඔස්සේ මේ z axis පළවෙනි කෙනාගේ මේ පළවෙනි x1 මේ x2 x1 ගෙදලා d2 කියන දුරකින් තමයි දැන් බලන්න z axis එක ඔස්සේ z1 ඔස්සේ පළවෙනි කෙනාගේ z axis එක ඔස්සේ මේ මෙතන ඉඳලා මේ z axis එක දිගේ ගහගෙන ගියොත් මෙතන තියෙන ටික දුරක් තියෙනවා d2 කියලා දුරක් තියෙනවනේ
අන්න ඒකයි හම්බුනා D2 මෙතෙන්ට එන්නේ. D2 මෙතෙන්ට එන්නේ. ඊට පස්සේ ආවා එන්න මෙතන කොහොමද XK D ඒ කියන්නේ Z axis එක ඔස්සේ XK වෙනස් වීම. Z axis එක ඔස්සේ මෙතන Z axis Z1 Z1 ඔස්සේ මේ Z1 වටා Z1 වටා බව් Z1 වටා මෙන්න මේ X1 ගෙදලා X2 කරකිලා දිනවද කියලා. ඊළඟ මේ පැත්තට Z1 තියෙන්නේ, මේ පැත්තටම Z1 තියෙන්නේ. මෙතන මේ මිස්මැටික් ජොයින්ට් එක මේ එන්ඩ් ඉෆෙක්ට් එක ඒක කරකවන්නේ නැහැ කොහාටවත්. කියන්නේ Z1 තියෙන දිශාවටමයි Z2 තියෙන්නේ. කරකිලා නැහැ Z1 වටා බිංදුවයි. මම කියන එක නිමිටි ඉතලා බලන්න තේරෙන්න තියෙන නම් තාමත් හරි. ඉතින් මේ තමයි මීට අදාළ DH පැරාමීටර් ටේබල් එක. DH පැරාමීටර් ටේබල් එක. ඔබට තේරෙන්න ඕන. ඊළඟ එක්සැම්පල් එකට මම නැවිගේට් කරන්නේ. හරි.